මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාවට බුද්ධ ශාසනය ලැබිලා බෝධීන් වහන්සේත් ලැබුණා. ඔබ ඉන්දියාවේ සිටියම බලන්න ලංකාව තියෙන ඉන්දියාවට දකුණු පසින්. ඉන්දියාවට දකුණෙන් තමයි ලංකාව තියෙන්නේ. බෝධීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානය කළේ ජයශ්‍රී මහ බෝධියේ දකුණු ශාඛාව ලංකාවට. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ ධර්මාශෝක රජතුමාට හසුනක් යවුවා ආරිට්ඨ සෙන්පතිතුමා අතේ ජයශ්‍රී මහ බෝධි දකුණු ශාඛාවයි සංඝමිත්තා මෙහෙණින් වහන්සේ රහත් මෙහෙණින් වහන්සේ පිරිසයි වැඩමවන්න කියලා. එතකොට ධර්මාශෝක රජුරෝ ඒ කාලේ හිටපු සංඝ නායක මොග්ගලී පොතතිස්ස මහරහතන් වහන්සේ බැහැ දැකලා වන්දනා කළා කිව්වා ස්වාමීනි මට අපගේ පුත්‍ර මිහිඳු තෙරුන් වහන්සේ හසුනක් කියවා තියෙනවා ජයශ්‍රී මහ බෝධි ශාඛාවක් ලංකාවට පිටත් කරන්න කියලා. අනේ ස්වාමීනි මේ මං අසා තියෙනවා බෝධීන් වහන්සේලා ආයුධයකින් කැපීම සුදුසු නෑ කියලා. මම මේ කොහොමද කරන්නේ? අන්න ඒ වෙලේ මහා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ධර්මාශෝක රජුරවන්ට කීවා මහරජ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවස්ථාවේ කළ අදිෂ්ඨාන පහක් තියෙනවා. අදිෂ්ඨාන පහක්. ඒකේ එක අදිෂ්ඨානයක් තමයි ලංකාවේ බුද්ධ ශාසනය පිහිටනවා. ඒ නිසා ඒ දකුණු ශාඛාව ආයුධයකින් කපන්න දෙයක් නැහැ. ඒක විවෙන් වෙන්නේ බුද්ධ අධිෂ්ඨානෙන්. ඒ නිසා ඒක මාක් කරන්න තියෙන්නේ සිරියල් කැබල් ගල් කැබල්ලකින් මාක් කරන්න තියෙන්නේ. ඒ ලකුණු කරාම භාග්‍යතුන් වහන්සේගේ අධිෂ්ඨානෙන් ඒ බෝධි ශාඛාව වෙන් වෙනවා කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ අධිෂ්ඨාන කළා ඒ වෙන් වූ ශාඛාව රං කටාරමේ පිහිටියාට පස්සේ රං කටාරම සමගම වලා ගැබට පැන නැගලා සතියක් වලාකුළු අතරේ තියෙනවා කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කළා සතිය ඇවෑමෙන් ඒ රං කටාරම සහිතව ඒ බෝධි ශාඛාව පහළට වැඩමවද්දී බෝ පත්‍ර වලින් බෝ ඵල වලින් සඩ්වර්ණ රශ්මිය විහිදෙන්න කියලා. ඒ වගේම ප්‍රාර්ථනා කරලා තියෙනවා ලංකාවේ ප්‍රධාන ස්තූප දෙකක් හැදෙනවා. රජතුමා විසින් ඉදි කරන පළවෙනි ස්තූපේ තූපාරාමේ. තූපාරාමේ බුදුරජාණන් වහන්සේගේ අකු ධාතුන් වහන්සේ වඩා හිඳුන දවසේ ධාතුන් වහන්සේගෙන් යමා පෙළහර පානවා. ඒ වගේම රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණිය ධාතුන් වහන්සේලා වඩා හිඳුන දවසේ ඒ ධාතුන් වහන්සේලා අහසට පැන නැගලා බුද්ධ වේශය දරාගෙන යමක මහා ප්‍රාතිහාර්ය පානවා. මේක බුදුරජාන් වහන්සේගේ අදිෂ්ඨාන. මේ අදිෂ්ඨාන පහම සිද්ධ වුණා. මේ ලංකා භූමියේ වාසී ඉපදීමේ වාසනාව ඕක තමයි. නැත්නම් ලංකාවේ උපන්න කියලා අපට විශාල වාසනාවක්. අපි ගත්තොත් ආර්ථික වශයෙන් දුප්පත්, අධ්‍යාපනයේ වශයෙන් හරියමං සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් නැහැ. ඊළඟට හරියමං පහසුකම් නැහැ. පෝසත්කම හීනයක්. නමුත් ඒ මොනවා යුරෝපේ රටවල් ගත්තොත් ඒ යුරෝපේ රටවල් වල මොනවා තිබ්බත් අපිට මේ තියෙන වාසනාව ඒ රටවල් වල නැහැ. දරුවනි දැන් අපේ මහමෙවුනාව ශාඛාවල් තියෙනවා ඒ රටවල් වල. අපිට ඒ රටවල් වලට යවෙනවා.
අපිට පේනවා ගියාම මෙහි තියෙන මේ වාසනාව ඒ රටවල නැහැ. ඒ නිසා මේ පිට රටවල තමයි මේ දියුණුව තියෙන්නේ. අපි ඒ නිසා කොහොම හරි රට පැන ගන්න ඕනේ. එහෙම හිතන්න එපා. මේකේ වාසනාවක් තියෙනවා. මේ විශේෂයෙන්ම සිංහලෙක් වෙලා ඒ වගේම තෙරුවන් සරණ ගියේ බෞද්ධෙක් වෙලා උපන්න වාසනාව. එතකොට දරුවනි ඔබට මේ රටේදී අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන මොහොතේ සෙවන සලසාලු ඒ ජයශ්‍රී මා බෝධින් වහන්සේගේ දකුණු ශාඛාව තාම වැඩ සිටිනවා අනුරාධපුරේ. එතකොට ඔබ අනුරාධපුරයට ගිහිල්ලා ඒ දකුණු බෝධි ශාඛාව තමන්ගේ දැසින් ඒ බෝධි ශාඛා වහන්සේ බැහැ දකින්න. බැහැ දැකලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම භාග්‍යතුන් වහන්සේ සරණ යනවා කියලා වඳින්න. නමෝ බුද්ධා